මැණික් ගඟෙන් පැන් සනහාරන් දෙවොලට වඩින දෙවිඳු ලෝ සත හට සෙත සලසා කැබිලිත්තට වඩින දෙවිඳු මයුරා පිට වාහනයෙන් සක්වල සැරිසරන දෙවිඳු නොහොත් නගා වැඳ පල්ලා සොබාදහමේ අපේ දෙවිඳු නොහොත් නගා වැඳ පල්ලා සොබාදහමේ අපේ දෙවිඳු. කතරගම ගැන කතා කරද්දී මැණික් ගඟ ගැන කතා නොකරම බෑ. ඔබ දන්නවා ඉන්දියාවේ ගංගා නම් ගඟ කොතරම් පූජනීයත්වයට පත්වුණු ගංගාවක්ද කියන වග. ලංකාවේ කොතරම් ප්‍රධාන ගංගා තිබුණත් මැණික් ගඟ තරම් පූජනීයත්වයට පත්වුණු ගංගාවක් තවත් නැහැ. ඒකට හේතුව තමයි කතරගම මහදේවාලයත් මැණික් ගඟත් අතර තියෙන ඒ බැඳීම. ඒක ගැන කතා කරන්න කලින් මේ ගඟට කොහොමද මැණික් ගඟ කියන නම ලැබුණේ කියන කාරණේ පිළිබඳව අපි සොයා බැලුවා. මේ පොත්පත් කිහිපයක්ම පරිශීලනය කරලා සොයා බැලුවා මේ මැණික් සොයා ගන්නා ප්‍රදේශ ආශ්‍රිතව කිසිදු සම්බන්ධයක් මේ මැණික් ගඟට නැහැ. ඒ වගේම මැණික් ගැරීමක් මේ ගංගාව ආශ්‍රිතව සිදු කෙරෙන්නෙත් නැහැ. එහෙම ගඟකට කොහොමද මැණික් ගඟ කියන නම ලැබුණේ? මේක ගැන ජනප්‍රවාදවල විවිධ කතන්දර තියෙනවා. මේ පොත්පත් වලින් සොයාගෙන යනකොට එක කාරණයක් අපිට සඳහන් කරන්න පුළුවන් මැණික් ගඟට නම ලැබුණු හැටි පිළිබඳව. ඒකට හේතුව තමයි මේ කතරගම කියන්නේ ඊටාම ශුෂ්ක කාලගුණයක් තියෙන වියලි කාලගුණයක් තියෙන ප්‍රදේශයක් මොණරාගල දිස්ත්‍රික්කයේ. මේ ප්‍රදේශයට මැණික් ගඟ මේ ජලය මේ ජල පහර ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. සමහර ලාවට ඒක මැණිකක් තරම් ප්‍රයෝජනවත් වෙනවා. කතරගමට මැණිකක් තරම් ප්‍රයෝජනවත් නිසා මැණික් ගඟ කියන නම ලැබුණා කියලත් අපිට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ මැණික් ගඟ සහ කතරගම දේවාලය අතර තියෙන බැඳීම. දැන් අපි දන්නවා ලංකාවේ සෙසු දේවාලවල පෙරහැර මංගල්‍යය පවත්වලා දිය කැපීමේ චාරිත්‍ර සිදු කරනවා. මහවැලි ගඟේ දිය කැපීමේ චාරිත්‍රය සිදු කරනවා. වෙනත් ගංගාවල සිදු කරනවා. නමුත් මැණික් ගඟ තරම් පූජනීයත්වයට පත් වෙලා නැහැ. මැණික් ගඟත් එක්ක කතරගම දේවාලයේ තියෙන බැඳීම ගැන කතා කරද්දී විශේෂයෙන්ම කතා කරන්න පුළුවන් කාරණයක් තමයි දුටුගැමුණු රජතුමා සහ කතරගම අතර විශාල බැඳීමක් තියෙනවා. ඒකට හේතුව තමයි දැන් දුටුගැමුණු රජතුමාට කතරගම දෙවියන් මුණ ගැහිලා තියෙන්නේ. මැණික් ගඟේ. මැණික් ගඟේ ජීවමාලි තොටේදී තමයි දුටුගැමුණු රජතුමාට සන්නාසි වේශයකින් හිටපු කතරගම දෙවියන් මුණ ගැසිලා තියෙන්නේ. එතන තමයි දිය කැපීමේ චාරිත්‍රය සිදු කරන්නේ. ඒ වගේම තවත් තොටවල් කිහිපයක් තියෙනවා. දැන් අපි මේ රැඳී සිටින ස්ථානය තමයි වල්ලියම්මා තොට. වල්ලියම්මා තොට කියන්නේ බැතිමතුන් පේ වෙලා නාගෙන කතරගම මහදේවාලයේ වඳින්න යන තැන. ඉතින් ඒ විදිහේ ඉතිහාසයක්, ඒ විදිහේ ජනප්‍රවාද ගණනාවක් මේ මැණික් ගඟ සම්බන්ධයෙන් පැන නැගිලා තියෙනවා. කිලෝමීටර් 132ක් මේ ගඟ දිගයි. ඒ කියන්නේ නමුණුකුල කඳුපන්තියෙන් වැටිලා මුහුදට යාලහරා ගිහිල්ලා මුහුදට වැටෙන දුර කිලෝමීටර් 132ක් බව තමයි සඳහන් වෙන්නේ. මේ මැණික් ගඟත් ඒ වගේම කතරගම අවට පරිසරයත් පිළිබඳව අපි විශේෂයෙන්ම මේ ඇසළ පෙරහැර මංගල්‍ය සමයේදී සිහිපත් කරන්නට ඕනේ. මැණික් ගඟත් මේ අවට පරිසරයත් පිරිසිදුව තබා ගැනීම මේ පැමිණෙන ඔබ සියලු දෙනාගේ වගකීමක්. මේක පූජනීය නගරයක්, පූජනීයත්වයට පත් වූ නගරයක්. ඔබ මේ ස්ථානයට පැමිණෙන්නේ කතරගම දෙවියන් කෙරෙහි තියෙන අසීමිත භක්තියෙන්. ඒ භක්තිය අසීමිත නම් මේ පරිසරය රැක ගැනීමත් ඔබේ වගකීමක්. ඒ නිසා ඔබ රැගෙන එන සෑම පොලිතින් කවරයක්ම මේ පරිසරයට මුදා හරින්නේ නැතුව ආපසු රැගෙන යන්න කියන මතක් කිරීමත් අපි ජාතික රූපවාහිනිය විදිහට නිල මාධ්‍ය සත්කාරය දක්වන මාධ්‍ය ආයතනයේ විදිහට බොහොම වගකීමෙන් ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. කෙතේ කම